ඔයාලා හැමෝම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් ඔයාලට කොහොමද? ඔයාලා හැමෝම සතුටින් ඉන්නව නේද? ඉතින් අනේ අද උදෙන්ම නැගිටලා පුංචි වැඩ ටිකක් කරලා ඉවර වෙලා ඉතින් අද දවල්ටත් එක්ක පාස්තා එකක් හදාගෙන කන්න ඕන කියලා තමයි හිතුවේ. උදේටයි දවල්ටයි දෙකටම පාස්තා තමයි අද ඉතින් කන්න හදන්නේ. ඉතින් පාස්තා ටික හොඳට නටන උණු වතුරට දාලා තම්බ ගත්තා. ඊට පස්සේ ඒ ටික හොඳට ටෙම්පරාදු කරගන්න කියලා තමයි හදන්නේ. මේ බලන්නකො මගේ වලද. ඉතින් මෙන්න මේ non stick pan එක ඔයාලා මේ වගේ stainless steel pan use කරනවා නම් පාවිච්චි කරනවා නම් අනේ එකපාරටම ගින්දර මං වගේ පත්තු කරලා ලිපේ තියාගන්න එපා. මොකද ඒ විදිහට උයලා තමයි ඔන්න ඔය වගේ මගේ පෑන් එක කළු වෙලා තියෙන්නේ. ඉතින් මේක ගොඩාක් ලොකු පෑන් එකක්. මගේ ගෙදර 8ක් විතර ඉන්නවනේ. 8 දෙනෙක් ඉන්නවනේ සමාජිකයෝ. ඉතින් ඒක නිසා තමයි මේ වගේ ලොකු වාජන මං අරන් තියාගෙන ඉන්නේ. ඉතින් මේ වාජනේ මම ගත්තේ තිස්සමාරාමාපිකෝ එකෙන් රුපියල් 3800 ගාණක් තමයි උනේ. ඉතින් මේ පෑන් එක ගැන නංගි කෙනෙක් කාලා තිබුණ නිසා තමයි මට කියන්න ඕන කියලා හිතුනේ. ඉතින් අනේ අද මම පාස්තා එක හදාගන්න ඉස්සලාම තේ ටිකක් ලිපේ තියාගෙන බටර් ටිකක් දාගත්තා. ඉතින් ඔයාලත් අනේ හැමෝම සුදු පොල් තෙල් පාවිච්චි කරන්න පුළුවන් නම් පාවිච්චි කරන්න. මොකද අර කහ පාට පොල් තෙල් එක පාවිච්චි කරන්න එපා. කොලෙස්ටරෝල් වැඩි වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ මම අද සොසේජස් අරන් තියෙනවා චිකන්. ඊට පස්සේ ඉස්සෝ ටිකක් තිබ්බා ගෙදර. ඊට පස්සේ මෙන්න මේ මොසරෙල්ලා චීස් එක මම අද පාවිච්චි කරනවා. ඉතින් මම අද චීස් දාපු පාස්තා එකක් තමයි හදාගන්නේ. ඇත්තටම මේක ගොඩාරියක් රසයි. ඔයාලට කියන්න මේ වගේ එකක් රෙස්ටොරන්ට් එකකින් අපි කන්න ගියොත් ලොකු ගාණක් යනවා. ඉතින් මම හදිසියට ගන්න කියලා ඒකෙන් චූටි කොටසකුත් අරන් තියාගත්තා. එතකොට මට මුල ඉඳලා ආයි සල්ලි දීලා ගේන්න ඕනේ නෑනේ. ඒක නිසා මෙන්න මේ විදිහට පාස්තා එක හදාගන්න මං එලවල ලොකුවට තමයි කපාගෙන තියන්නේ. කියන්නේ අපි අර සාමාන්‍ය සුප් එකක් හදන්න කපන්නේ අන්න ඒ විදිහට තමයි මං අද කපාගෙන තියන්නේ. මොකද අර චූටියට කපාගත්තාම අනේ ඔයාලා දන්නවද දැන් ලීක්ස් එහෙම පොඩියට කපාගත්තා කියන්නකෝ. එතකොට මේ ලීක්ස් රස එනවා. දැන් කැරට් එහෙම අපි අර ගාලා ගන්නවා කියලා කියන්නේ ගේටරින් අන්න ඒ විදියට කරාම කැරට් රස එනවා. ඉතින් ඒක නිසා ඒ කිසි දෙයක් නොවෙන්න තමයි පාස්තා එකේ රස එන්න තමයි ඇත්තටම මම නම් අරගන්නේ. ඉතින් ඔයාලා දන්නවද ඉතාලියේ ඔයාලගේ ජාතික ආහාරය වෙන්නේ පාස්තා. ඉතින් සමහර කට්ටිය අපේ රටේ ඉන්න ලංකාවේ අය පාස්තා කියනවා, පැස්තා කියනවා. ඔය වගේ විවිධ නම් වලින් ආමන්ත්‍රණය කරනවා. ඉතින් ඇත්තටම මගේ බාප්පා රට ඉන්නේ. එයා ඉතාලියේ ඉන්නේ. ඉතින් එයා කියන්නේ පැස්තා නෙමෙයි මේකේ හරි වචනේ පාස්තා කියලා. ඉතින් ඒක නිසා මටත් ඉතින් ඒ පුරුද්දට තමයි ඇත්තටම මම පාස්තා කියලා කියන්නේ. ඔන්න ඉතින් ඔයාලත් එක්ක පොඩි ඕපදූපයකුත් කිව්වා හොඳේ. ඉතින් ඔයාලා මම මේ හදන විදිහටම කැමති නම් හදලා කාලා බලන්න. පුදුම රසක් අනේ මේක තියන්නේ. ඉතින් ලොකු රෙස්ටොරන්ට් වලට ගිහිල්ලා මේවා try කරන්න ඕනේ නෑ. ලොකු ගණන් දීලා පුංචි බබාලා ඉන්නවා නම් ඔයා අම්මා කෙනෙක් නම් සල්ලි චුට්ටක් ඉතුරු කරගෙන පුළුවන් නම් මොසරෙල්ලා චීස් ටිකක්, හැපි කව් චීස් එකක් ඒ වගේ ගෙනල්ලා තියාගන්න. පොඩ ගෙනල්ලා තියාගෙන මේ වගේ රස කෑමක් හදලා කන්න. වෙනසකටත් එක්ක ඉතින් හැමදාම බත් කනකොට ඇත්තටම අපේ ගෙදර නම් එහෙම අර දවල්ට ගොඩාරියක් වෙලාවට බත් කනවා. ගොඩාක් වෙලාවට බත් කනවා. ඒ වුණාට ඉඳලා හිටලා සතියට එක දවසක් වගේ මේ වගේ අමුතු කෑමකුත් හදලා කන්න ඕන. එතකොට තමයි අර අපි හරි මහන්සියෙන් සතියක් ගත කරාම ඒ මහන්සිය නිවෙනවා. මේ වගේ දෙයක් අපි කැමති විවිධ කෑමක් දවාලකට හදාගෙන කාලා රෑකට හදාගෙන කාලා හැමදාම ඉතින් බත්ම කන්නේ නැතුව මේ වගේ දෙයක් රස වින්දාම ජීවිතේට පුංචි වෙනසක් කියලා තමයි මම නම් හිතන්නේ. ඉතින් මං අද එළවල විදිහට ඇත්තටම අරගත්ත ලීක්ස් කැරට් ඔයාලට මම මුලදිත් කිව්වා ගත්ත දේවල්. ඒ වුණාට මට දැන් මතකත් නැහැ මේවට මොනවද ගත්තේ කියලා. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි අරගෙන තියෙන්නේ. ඊට පස්සේ මම අද හදාගන්න හදනවා. මේකට දානවා සෝස් එකක්. ඉතින් ඒකට ඉස්සෙල්ලා මේ වගේ පෑන් එකක් ලිපේ තියාගෙන බටර් ටිකක් ගාලා දාලා
ඊට පස්සේ මේකට අපි දාන්න ඕන ෆ්‍රෙෂ් මිල්ක්. අපි ගන්න පාස්තා එකේ තරමට තමයි ෆ්‍රෙෂ් මිල්ක් දාන්න ඕන. ඉතින් ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් දාලා ලුණු ටිකක් දාගන්න අනිවාර්යෙන්ම. ඊට පස්සේ මේකට අපි හැපි කව් චීස් හරි මොනවා හරි චීස් වර්ග දෙකක් චීස් වර්ග දෙකක් නෙමෙයි චීස් කෑලි දෙකක් අනිවාර්යයෙන්ම මේකට දාගන්න ඕනේ. එතකොට තමයි මේක ගොඩාරියක් රස. ඊට පස්සේ මේකට පාන් පිටි තේ හැඳි දෙකක් විතර දාගන්න. ඔයාලා ගොඩාරියක් හදනවා නම් පැකට් එකම වගේ හදනවා නම් ඉතින් මම නම් පාස්තා පැකට් එකක් තමයි අරගත්තේ. මට ඒකේ ග්‍රෑම් ගාන නම් ඇත්තටම මතක නැහැ කියන්න. ඉතින් මේ වගේ පාන් පිටි තේ හැඳි දෙකකුත් මේකටම දාගන්න. ඊට පස්සේ මේ චීස් කෑල්ල දිය කරගෙන මේක පොඩ්ඩක් නට්ටන්න වගේ අරින්න. ඒ කියන්නේ කිරි එක පොඩ්ඩක් නටවන්න වගේ පොඩ්ඩක් උතුරනකන් ඉඳලා ඊට පස්සේ මේක පාස්තා එකට එකතු කරගන්න තමයි තියෙන්නේ. පොඩ්ඩක් thickness ගතියට එනකොට. ඒ කියන්නේ අර ගානට වගේ චුට්ටක් එනකොට අපි මෙහෙම හැඳි ගානකොට තේරෙනවා ඒක. ඊට පස්සේ මෙන්න මේ විදිහට මම පාස්තා එකට හොඳට පාස්තා ටික දාගන්න තමයි හදන්නේ. පාස්තා ටික දාගෙන මේක හොඳට කලවම් කරගන්නවා. මේ දවස්වල ඉස්සෝ තියෙනවා. ඉතින් ඒක නිසා මම ඉතින් ඉස්සොත් අරගෙන ඇවිල්ලා තිබුණා කරි එකක් හදන්න. ඉතින් ඒකෙන් චුට්ටකුත් මං ඉතුරු කරගත්තා. චිකන් පොඩ්ඩක් ගෙන ආපු වෙලාවක ඉතුරු කරගත්තා. සෝසේජස් ටිකකුත් ওই විදිහට එකතු කරගත්තා. මොකද මේ වගේ හදිසියකට කෑමක් හදද්දී අපිට ගන්න පුළුවන්නේ. එතකොට ඉතින් අපිට ආයි චිකන් වෙනම කිලෝ ගණන් ගේන්න, සෝසේජස් පැකට් ගණන් ගේන්න එහෙම ඇත්තටම අවශ්‍ය නෑ. පුංචි බබාලා ඉන්න ගෙවල් වල අම්මලා චුට්ටක් අපටි වෙන්න ඕන මේ වගේ දේවල් බබාලා හදලා දෙන්න උවමනා වෙයි නේද කියලා හිතලා කැරට් ලීක්ස් ගෙනාවාම ඔය වගේ චිකන් සොසේජස් ගෙනාවාම චුට්ට ෆ්‍රිජ් එකේ වෙනම බොක්ස් එකකට දාලා හංගලා තියාගන්න. එතකොට අපිට පුළුවන් බබාලට රස කෑම හදලා දෙන්න හිතෙන වෙලාවල් වලට. ඉතින් මට නම් චීස් කෑලි දෙකක් ගන්න බැරි වුණානේ. මොකද මේ දෙන්නගේ එකක් අරගෙන කෑවත් ඇත්තටම චීස් කෑලි දෙකමයි තිබුණේ. ඉතින් චීස් කෑලි දෙකම මට දාගන්නත් බැරි වුණා. බබාලා දෙන්න එකක් අරගෙන කෑවා. එකක් මං හරිම අමාරුවෙන් ඔයාලට පෙන්වන්න ඕන නිසා වීඩියෝ එකට හංගලා තියාගත්තේ. මට ඉතින් ආයි චීස් පෙට්ටියක් ගේන්න කියලා කඩේ දුවන්නත් බැහැනේ. ඉතින් ඒක නිසා ඔන්න ඔහේ කියලා එක චීස් කෑල්ලයි මම දැම්මේ. හැබැයි ඔයාලා චීස් කෑලි දෙකක් විතර දාගන්න. 3ක් විතර තියෙනවා නම් එහෙමත් දාගන්න. එතකොට මේක ගොඩාක් රසයි. ඉතින් ගොඩාක් ක්‍රියාක් රසට කන්න පුළුවන්. ඉතින් හරිම රසයි අනේ මේක try කරලා බලන්නකෝ. ඊට පස්සේ මේකට උඩින් මම මොසරෙල්ලා චීස් ටික මෙන්න මේ විදිහට දාගන්නවා. වෙනදට මම ඇත්තටම අවන් එකට දාන්න තමයි මේ විදිහට දාන්නේ. නමුත් මම අද අවන් දාන්නේ නැහැ. ඉතින් ඒ අස්සේ අපේ පුංචි මට මොකද්ද තම්බල මෙන්න මෙහෙම බෙහෙතක් ගෙනල්ලා දුන්නා බොන්න කියලා. අනේ මන් දන්නේ එයා ඉතින් විවිධ දේවල් ওই විදිහට තම්බල අපිටත් දෙනවා. මේක අනේ වුණාට මං ඒ වෙලාවේ බිව්වේ නැහැ. හොරීම තිත්තයි ඒක. ඒක නිසා මං ඉතින් ඒක බිව්වේ නැහැ. ඇත්තටම ඒකේ නම කියන්නත් මට ඔයාලට මතක නැහැ අනේ. මොකද වොයිස් කරන්නේ අපි වීඩියෝ එක කරලා ඉවර වුණාට පස්සේනේ. ඉතින් ඒක නිසා මට ඒකේ නම නම් මතක නැහැ. ඊට පස්සේ ඉතින් ගෙදර වැඩ සේරම ඉවර වෙලා මමයි බබාලා දෙන්නයි හස්බන්ඩුයි අද ඔක්කොම ගෙදර. අද නිවාඩු දවසක්. ඉතින් ඒක නිසා අපි පොඩ්ඩක් ළඟම තියෙන පොඩි ඇලකට යන්න කියලා තමයි නාගන්න කියලා හදන්නේ. පුදුම රස්නයක් අනේ අපිට තියෙන්නේ. මම දන්නේ පුදුමාකාර රස්නයක් තියෙන්නේ. ඉතින් ලංකාවේ හැම තැනටම වහිනවලු. ඒ වුණාට ළමයි කතරගමට නම් වහින්නේ ඔන්න. ඉතින් ඔයාලා වන්දනා වෙනවා නම් එන්න. මෙහාට නම් වහින්නේ. ඉතින් අනේ ඉතින් මගේ පුරුද්දක් තමයි මං හරිම ආසයි වෙල ඉවර වෙලා මගේ ලිප මෙන්න මේ විදියට හැමදාම ක්ලීන් එකට තියනවා දකින්න. මෙන්න මේ සාරා කාඩමම් කියන ටී එක ඔයාලා try කරලා බලන්න. මේක පුදුම රසක් තියෙන්නේ. ඉතින් ඔයාලා මොකක්ම හරි ස්ට්‍රෙස් එකකින් වගේ ඉන්නව නම් අනිවාර්යයෙන්ම මේ ටී එක try කරන්න. හරිම රසයි මේක. ඒ වගේම ඔළුවේ තියෙන ස්ට්‍රෙස් එක මහන්සිය අර අපි මොකක් හරි තරහෙන් ඉන්නව නම්
ඒ හැම එකක්ම ඇත්තටම නැති වෙලා යනවා. ඉතින් අනේ මං ඉතින් ඒකට ගෙදර තියෙන පිටි වලිනුත් චූට්ටක් විතර දාලා මේක කලවම් කරගන්නවා ඇත්තටම. මම එක සීනි හැන්දයි දාලා බොන්නේ. සීනි අඩුවෙන් බොන කෙනෙක් මම. ඉතින් සමහර විට මේ කාඩමම් එකෙත් මේකෙත් සීනි තියෙනවා. ඉතින් ඒක නිසා ඔයාලා සීනි අඩුවෙන් දාලා බොන්න. ඉතින් ගොඩාක් මෙන්න මේ වගේ බුබුලු දාලා පෙන එන විදිහට තේ එකක් හදාගෙන බොන්න තමයි ගොඩාක් ආස මං. මෙන්න මේ මග් එකෙන් උඩට කරලා වක් කරාම ඇත්තටම අන්න අර විදිහට බුබුලු දාලා තේ එක රසයට හදා ගන්න පුළුවන්. ඉතින් මං හරි ආසයි ඒ විදිහට තේ එක බොන්න. ඇත්තටම මේ වෙලාවේ මට පුදුම විදිහට මහන්සියි. මොකද වැඩ ගොඩාක් උදේ ඉඳලම කරලා තියෙන්නේ. අද මම මගේ මුළු ගෙදරම ක්ලීන් කරා. ඉතින් මොප් කරලා, අතු ගාලා මොප් කරලා, මිදුල් අතු ගාලා, ඊට පස්සේ පාස්තා එක හදලා, ඉතින් ඔයාලට රෙකෝඩ් කරලා, වීඩියෝ කරලා, ඔය වගේ හැම දෙයක්ම කරලා පුදුම මහන්සියකින් තමයි මම හිටියේ. ඉතින් බබාලා දෙන්නත් එක්කලා ඇත්තටම මේ පොඩි මෙතන හරිම පුංචි තැනක්. ඇත්තටම එහෙම ලොකු තැනක් නෙවෙයි. ඒ වුණාට මෙතන නාගන්න හරිම ෂෝක්. ඉතින් වන්දනා වෙන කට්ටිය මෙතනට එන්නේ නැහැ. ඉතින් ගමේ අය විතරමයි මේ හරියට එන්නේ. ගමේ අය විතරමයි මේ ප්ලේස් එක දන්නෙත්. ඉතින් අපි ඉතින් ඔය පොඩ්ඩක් මහන්සිය නිවා ගන්න ඕන වුණාම වතුර ටිකක් බැහැලා ඉන්න ඕන වුණාම මෙන්න මෙතනට තමයි එන්නේ. ඉතින් මෙතන හරිම ෂෝක්. ඒක කියන්න තේරෙන්නේ නැහැ මට වතුරක බැහැලා ඉද්දී කොයිතරම් අපේ ස්ට්‍රෙස් එක නැති වෙනවද කියලා. මට ඒක ඔයාලට වචනෙන් කියන්න තේරෙන්නේ නැහැ. ඊට පස්සේ අපි ගියා අපේ කුඹුර බලන්න කියලා. ඉතින් මේ දවස්වල වී වපුරලා තියෙනවනේ. ඉතින් වී වැපරුවාම ඔයාලා දන්නවා ඒව කුරුල්ලෝ ඇවිල්ලා කනවා. ඉතින් අපි නිතරම එතනට වෙලා ඉන්න ඕන. ඒක නිසා මම නම් කුඹුර යනවා හරිම අඩුයි. ඒ වුණාට බබාලා දෙන්නටත් චුට්ටක් යන්න ඕන කිව්ව හින්දා අපි ගිහිල්ලා පොඩ්ඩක් බලලාම ආවා. ඉතින් මගේ වීඩියෝස් බලන්න ආදරණීය පිරිසක්, ඇත්තටම ආදරණීය අක්කලා, නංගිලා, නැන්දලා, ආන්ටිලා ගොඩාරියක් මාත් එක්ක එකතු වෙලා ඉන්නවා. යාලා හැමෝටම ගොඩාක් ආදරෙයි. ගොඩාරියක් පිං. ඉතින් මගේ වීඩියෝස් හැමදාම ඉවර වෙනකම් බලන ඔයාට ගොඩාක් ආදරෙයි. ඉතින් ඒක නිසා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න. කිචන් එක ගැන, කිචන් එකේ තියෙන බඩු ගැන මේ දවස්වල ගොඩාක් නංගිලා අහලා ඉවනවා. ඉතින් එයාලා හැමෝටම මං ආයෙත් අලුත් වීඩියෝ එකක් කරන්නම්. ඉතින් එහෙනම් එතකන් අදට ගිහින් එන්නම්. වීඩියෝ එක ඉවර වෙන්නත් ළඟයි. ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි.